හායි හායි කොහොමද මං හිතනවා ඉතින් ඔයාලා ගොඩාක් හොඳින් ඉන්නවා ඇති කියලා වෙනද වගේම ඔන්න ඉතින් අද දවස් දෙකක එකතුවක් තමයි මම මේ වීඩියෝ එකට එකතු කරලා තියෙන්නේ. ඉතින් ඔන්න මේක නම් චුට්ටක් දාලා වීඩියෝ කරගත්ත එක මම මේ උදේම මොන්නේ මොනවද කියලා බලන්නකෝ. නිල් කටරළු බීම එකක් තමයි මම බොන්නේ මම මේ දවස් ටිකේ. නිල් කටරළු ගොඩාක් පිපිලා තියෙනවා අපේ ගෙදර. ඉතින් මං ඒ නිසා ටී එක බොන්නේ නැතුව නිල් කටරළු එකක් තමයි උදේට බොන්නේ. නිල් කටරළු තියෙනවනේ නිල් කටරළු පොකුරු වදමල් තියෙනවනේ පොකුරු වදමල් පර වෙන්න දෙන්නෙම නැහැ. මං ඉතින් ඒව වතුරට දාලා බොනවා. ඉතින් ගුණයිනේ. ඊට පස්සේ ඉතින් ඔන්න අම්මගේ ලිප කිලිටි වෙලා එයා ලිප ගානවා. ඒ අතරේ මම පොඩි වීඩියෝ කැල්ලක් ගත්තා. මං කලින් කිව්වා වගේ මෙයා ඉතින් ලිප කිලිටි වෙනකොට ඉන්නේ ඔය විදිහට ගානවා. ඊට පස්සේ ඉතින් මං සතියකට පාරක් කරන එකක් තමයි මේ කෝපි ස්ක්‍රබ් එක. මේක නම් ළමයි ගොඩාක් හොඳයි. ප්‍රතිඵල තියෙනවා මං කලින් විශ්වාස කරේ නෑ. ඒත් ඉතින් මට මේකෙන් ප්‍රතිඵල ලැබුණා. මොකද මටත් ගොඩාක් පිම්පල් වෙන ස්කින් එකක් තමයි තියෙන්නේ. මං සතියකට පාරක් මේක කරනවා මුළු ඇඟටම. ඉතින් මොකද මේක ගොඩාක් හොඳයි. හොඳට මේ මසාජ් කරලා ස්ක්‍රබ් කරලා විනාඩි 20ක් ඉඳලා හොදලා දාන්න මාර ග්ලෝ වෙනවා. මේ ස්කින් එක මාර විදිහට ග්ලෝ වෙනවා. මේ විදිහට හොඳට මේ මූණේ මසාජ් කරන්න ඕනි. මේකට මම එකතු කරන්නේ කෝපි, මී පැණි, දෙහි බිංදු දෙක තුනක් තමයි මම මේකට එකතු කරලා ගාන්නේ. මී පැණි තියෙනවා නම් ඉතින් ගොඩක් හොඳයි. ඉතින් මම මේක හැමදාම කියන්නේ සතියකට එකපාරක් කරනවාම තමයි ළමයි. ඔයාලා කරලා නැත්නම් කරලා බලන්නකෝ. අර කඩේ තියෙන ස්ක්‍රබ් වලට වඩා මේ ස්ක්‍රබ් එක නම් ගොඩක් හොඳයි. ඊට පස්සේ මම නාලා කරලා එනකොට අම්මා මට පත් එකක් බෙදලා තිබුණා. හදලා තිබුණේ නම් ආසම මෙනු එකක්. වැව් මාළු හදලා තිබ්බුරු ටිකක් වැඩියෙන් දාලා කොටපු මඤ්ඤොක කොලයි හින්දලා පරිප්පු එකයි තමයි අම්මා හදලා තිබුණේ. අම්මා ඉතින් මට බත් එක බෙදලා තිබුණා. මොකද අද අපි ටවුන් එකට යන්න ඕනි බඩු වගේක් ගන්න. ගෙදරට ඕන කරන. ඉතින් එතනින් මං ඉස්ස වගේකුයි මාළු වගේකුත් අරගෙන ගෙදරට ඕනි බඩු ටිකත් අරගෙන ගෙදර ආවා. මොකද මේ පොඩි අඩුපාඩු ටිකක් තිබුණේ. ඉතින් ඒ ටික ගන්න මං කාගල්ස් එකට ගියා. අම්මිත් ගියා මාත් එක්ක. ඉතින් අපි මේ බඩු ටිකත් අරගෙන හිමියට ගෙදර ආවා. ඉතින් මේ විදිහට එන ගමන් මාළු වගේකුත් අරගෙන ආවා. මේ මොකද කලින් හිටිය අපේ ගෙදර. ඊට පස්සේ ඒ ටික හයි ගියේ නැහැ. ඊට පස්සේ ඉතින් ආපහු ටිකක් ගෙනාවා. ඊට පස්සේ ඉතින් ඔන්න හවස වහින්න පටන් ගත්ත. හිතුවේ නැති විදිහට මං කලින් වීඩියෝ එක කරනකොටත් වැස්සක් ආවා. අපි ටවුන් එකට ගිහිල්ලා ඒ වැඩ ටික ඉවර කරලා ඉවර වෙලා තමයි අදත් වහින්න පටන් ගත්තේ. බලන්නකෝ මේ හොඳටම වහිනවා. හවස් වෙලා තමයි මේ විදිහට වැස්ස පටන් ගත්තේ. ඉතින් කොහොම හරි ලොකු හයියෙන්ම වහින්න පටන් ගත්තා. මම මේ වීඩියෝ එක ගන්නකොටත් දැන් නම් වැස්ස පායලා තියෙන්නේ. මේ ඉතින් පහුවදා පොසොන් පොහොය දවසේ මම මේ ගත්තේ උදේ පොඩි මේ මගේ මල් ටික ලස්සනයි නේද ළමයි? මේ මං මල් පිපිලා තිනකොට හරිම ලස්සනයි. ඉතින් ওই ටික මම දැන් ඊට පස්සේ දුන්නා. ඔන්න ඉතින් බහන තියලා ඒ වැඩ රාජකාරීත් ඉවර කරලා මම මේ ලේස්ති වෙන්නේ පහන තියලා ඉතුරු වැඩ ටික උදේම කරන්න ළමයි. මොකද අද වැඩ ටිකක් වැඩි දවසක්. මොකද අද පන්සල් යන්න තියෙනවා. හවස් වෙලා අපි තොරන් බලන්න යන්න ඉන්නවා. ඉතින් ඒ හින්දා මම මේ පහන තියලා මේක නම් 11ට විතර තමයි වීඩියෝ කරේ. දවල්ට උයනවා ඉතින් මේ. උදේට කාපියෝ නම් වීඩියෝ කරේ නෑ. උදේට කිරිබත් තමයි කෑවේ. අම්මා කිරිබත් හදලා තිබුණා. ඉතින් කිරිබතුත් කාලා මම මේ දවල්ට උයන්න පටන් ගන්නවා. මොකද අද වෙජිටේරියන්. මොකද අද පොයනේ. මං අම්බරෙල්ලා කරි එකක් හදනවා අම්මා. මඤ්ඤොක කොළ ටිකක් කොටනවා. මොකද එදා හස්බන්ඩ් මඤ්ඤොක කොළ කන්න බැරුණා එදා දවාලේ. ඊට පස්සේ ඉතින් අම්මා අපහු ටිකක් මේ මඤ්ඤොක කොළ ටිකක් කොටනවා. ඊට පස්සේ ඉතින් මම අම්බරෙල්ලා කරි එකත් හැදුවා. මේ අම්බරෙල්ලා ටික මං කලින් ගෙනල්ලා තිබුණේ. මට අමතක වෙලා තිබුණේ. ඉතින් මං ඒ ටික ගත්තා හදන්න. අපේ ගෙදර ඔක්කොම වගේ ආසයි කන්න තාත්තා ඇරෙන්න මේ අම්බරෙල්ලා කරි. මමත් හරිම ආසයි. ඉතින් ඒ ටික මේ විදිහට කපලා මම සෝදලා කරලා හදන්නම් කියලා. ඉතින් අම්මා මඤ්ඤොක කොළයි මෑකරලුයි හැදුවා. ඉතින් අද වෙන මොකුත් හැදුවේ නෑ විශේෂ. මේ ඉක්මනට උයා ගත්තා. ඉතින් මොකද උදේත් කෑවි කිරිබත් හින්දා. ඔයාලා දන්නවා ඉතින් හැමෝම ඉතින් අම්බරෙල් එක හදන්න දන්නවනේ. එක එක විදිහට හදනවා, වෙනස් විදිහට හදනවා, පොල් කිරියෙන් හදනවා. මම නම් පොල් කිරි චුට්ටක්වත් එකතු කරේ නෑ ළමයි. මම නම් හදන්නේ ඉතින් වතුරෙන් තමයි. මෙහෙම හැදුවමත් ඉතින් රසයි. මුලින්ම ඉතින් මම තක්කල් ලුණු කරපිංචා අමිරිස් ඒ ටික සුදු ලුණු එහෙම තෙලට දාගෙන ඉවර වෙලා
ඒ ටික චුට්ටක් අර සුවඳ යනකන් චුට්ටක් බැදගෙන ඉවර වෙලා මම මේ තෙල් එකටම පහේ ටික එකතු කරලා ඒකටම තමයි මම සීනි ටිකක් එකතු කරන්නේ. එතකොට අර සීනි එක තෙලටම එකතු කරාම හොඳයි රසත් වැඩි. ඒ නිසා අර මේ සමහරු නම් මේ මොකක්ද අමරැල්ල එක ඉදෙනකොට තමයි මේ සීනි එකතු කරන්නේ. මම නම් එහෙම නෙවෙයි. මේකටම තමයි සීනි එකතු කරන්නේ. එතකොට අපිට ලස්සන කලර් එකක් එනවා. වැඩි මේ පහේ ටික කර කර ගන්න නැහැ. මොකද එතකොට අමුතු තිත්ත රසක් වගේ එනවා. ඊට පස්සේ මම මේ විදිහට දාලා කොච්චි ටිකකුත් දැම්ම කපන්න නැතුව කරල පිටින් කොච්චි. හරිම රසට තිබුණා ඉතින්. සීනි ටිකත් ගානට දාලා තිබුණා. ඉතින් අම්ම ඔන්න ඔය විදිහට මෑ කරල් එකක් කිරි දාලා හදලා තිබුණා. මඤ්ඤ කොකොල කොච්චි දාලා ඊට පස්සේ ඉතින් ඔන්න අපි දන්සලකුත් වඳින්න ගියා කව්පි දන්සලා. ඊට පස්සේ ඉතින් මම ලොකුට වීඩියෝ කරන්න ගියේ නෑ. ඉතින් මම මේ වීගෙනම් වීඩියෝ එක ගත්තේ ලස්සනටම තිබුණා අහස. එදා හවස අපි පන්සල් ගිහිල්ලා ඒ වැඩ ටික බෝධි පූජාවට ඉඳලා ඒවා ඉතින් වීඩියෝ කරේ නැහැ. මොකද ඉතින් නිදහසේ යන්න තියෙන තැනනේ. ඊට පස්සේ ඉතින් ඔන්න ඔය විදිහට වීඩියෝ එකක් ගත්තා ලස්සනට තිබුණා අහස. ඊට පස්සේ ඉතින් අපි ගෙදර ඇවිල්ලා වොෂ් දාලා කාලා අපි ගියා හවස තරම් බලන්න. ඉතින් ආයෙත් අලුත් දවසක එනකම් පරිස්සමින් ඉන්න කියලා ආදරෙන් කියනවා බායි.